අයිබෝන් අද අපි ටිකක් ගැඹුරින් කතා කරමුද මිනිසුන්ව ඇත්තටම ක්‍රියාත්මක කරවන්නේ මොනවද කියන එක ගැන. මේකට උදව්වක් වෙන මනෝවිද්‍යාවේ තියෙන ප්‍රබල අදහසක් තමයි ඒබ්‍රහම් මාස්ලෝගේ අවශ්‍යතා ධූරාවලිය කියන්නේ. ඔව් ගොඩක් ප්‍රසිද්ධයිනේ. අපි මේ ගැන ලියවුණු මනෝවිද්‍යා ලිපියක් ඇසුරෙන් තමයි මේ ගැන හොයලා බලන්නේ. බලමු මේ අවශ්‍යතා පෙළ ගැහිලා තියෙන්නේ කොහොමද කියලා. හරියටම කිව්වොත් මාස්ලෝ මේක පෙන්නුවේ අර පිරමිඩයක් වගේ ස්තර 5ක් තියෙනවා. ස්තර 5ක්. ඔව්. පතුලෙම තියෙන්නේ අපේ මූලිකම ශාරීරික අවශ්‍යතා, කෑම, බීම, නිින්ද වගේ දේවල්. පැවැත්මට අත්‍යවශ්‍ය දේවල්. එමය. ඊට උඩින් එනවා ආරක්ෂාව. රැකියාවක්, සෞඛ්‍ය, ස්ථාවර බව වගේ දේවල්. හරි. ඊළඟට උඩට යද්දී අර ආදරය, සෙනෙහස, කවුරුවරි අයිති වෙන්න තියෙන ඕනකම, සමාජ සම්බන්ධතා. පවුල, යාළුවෝ වගේ. ඔව්. ඊට තුඩින් තමයි ගෞරවය, පිළිගැනීම, අනිත් අයගෙන් ලැබෙන තැන වගේ දේවල්. ආත්ම අභිමානයත් එක්ක සම්බන්ධයි නේද? හරියටම. පිරමීඩේ උඩම තියෙන්නේ ස්වයං සාක්ෂාත්කරණය. ඒ කියන්නේ Tamanගේ උපරිම හැකියාවන් වලට යන්න තියෙන උනන්දුව. හරි. එතකොට මාස්ලෝ මුලින් කිව්වේ මේ පහල එකක් සම්පූර්ණ වුණාම තමයි ඊළඟ එකට යන්නේ කියලාද? ඔව්. මුල් අදහස එහෙම තමයි තිබුණේ. පහළ ස්තරයේ අවශ්‍යතාව සෑහුණාම ඊළඟ එක ගැන හිත යොමු වෙනවා කියලා. ඒත් ඇත්ත ජීවිතේදී එහෙම එකින්නක පියවරෙන් පියවර යනවද? ඒක ටිකක් සැකසහිතයි වගේ නේද? ඔව් ඒක තමයි. දැන් අලුත් පරීක්ෂණ වලින් පේන්නේ මිනිස්සු එක වෙලාවෙදී අවශ්‍යතා කීපයක් ගැනම උනන්දු වෙනවා ඒව පස්සේ යනවා කියලයි. ඇත්තටම මාස්ලෝත් පස්සේ කාලෙක යාගේ න්‍යාය තව ටිකක් පුළුල් කළා. එහෙමද? මොනවද එතකොට එකතු වුනේ? අර දැනුම හොයන්න තියෙන ආසාව, සංජානනීය, ලස්සන දේවල්, කලාව අගය කරන්න තියෙන අවශ්‍යතාව, සෞන්දර්යාත්මක. ඊට පස්සේ Tamanටත් වඩා ලොකු දෙයක් වෙනුවෙන් අර අద్භූත දේ හොයාගෙන යන්න තියෙන උත්තරීතර අවශ්‍යතාවය පස්සේ ඊටතු කළා. ඒ කියන්නේ මුල් පිරමීඩයටත් වඩා සංකීර්ණයි. ඔව්. ඒ වගේම එයා අවශ්‍යතා ප්‍රධාන වර්ග දෙකක් ගැනත් කිව්වා. ඌනතා අවශ්‍යතා deficiency needs අර මුල් ස්තර 4 මොකක් හරි අඩුවක් නිසා දැනෙන ඒවා. හරි. ඒ කියන්නේ බඩගිනි වුණාම කෑම ඕන වෙනවා වගේ. එහෙමයි. ඒ අඩුව පිරුණම ඒකේ බලපෑම අඩු වෙනවා. අනිත් එක තමයි වර්ධන අවශ්‍යතා growth needs අර උඩම ස්තරය. ස්වයං සාක්ෂාත්කරණය. ඔව්. ඒකේ එන්නේ Tamanව දියුණු කරගන්න වර්ධනය වෙන්න තියෙන ඇතුළාන්ත ආසාවෙන්. ඒක සෑහුණත් නැති වෙන්නේ නෑ. තවත් වැඩි වෙන්නත් පුළුවන්. හරිම රසවත්. එතකොට මේ අදහස ප්‍රායෝගිකව කොහොමද යොදාගන්නේ? දැන් බලන්නකෝ අධ්‍යාපනය ශිෂ්‍යයෙකුට මූලික දේවල් කෑම බීම නිින්ද ආරක්ෂාව වගේ දේවල් නැතුව කොහොමද ඉගෙන ගන්න එකට හිත යොමු කරන්නේ? ඒක ඇත්ත. බඩගින්නෙන් නම් පාඩම් කරන්න බෑරි. එහෙමයි. සෞඛ්‍ය සේවයේත් එහෙමයි. රෝගියෙක්ගේ ශාරීරික ලෙඩේට විතරක් නෙමෙයි, එයාගේ මානසික තත්වය, සමාජ පසුබිම ගැනත් හිතන්න මේක උදව් වෙනවා. පරිපූර්ණ සත්කාරයක් දෙන්න. සේවා ස්ථානේ ගත්තත් එහෙමයි. සේවකයෙක්ව පොරඹවන්න පඩිය විතරක් මදි නේද? ඔව් ඒක විතරක් නෙමෙයි. අන්න එයාව පිළිගන්න එක, දියුණු වෙන්න අවස්ථා දෙන එක, ඒ කියන්නේ ගෞරවය, ස්වයං සාක්ෂාත්කරණය කියන ඉහළ දේවලුත් වැදගත්. අර මෑතක අධ්‍යයනයක් ගැනත් කියවනේ හයිබ්‍රිඩ් වැඩ කරන අය ගැන. ඔව් ඒක හරිම වැදගත් සොයා ගැනීමක්. හයිබ්‍රිඩ් ක්‍රමයට ඒ කියන්නේ දවස් කීපයක් ඔෆිස්, දවස් කීපයක් ගෙදරින්දන් වැඩ කරන අයගේ අවශ්‍යතා අර හැමදාම ඔෆිස් යන අයටයි සම්පූර්ණ දුරස්ථයටයි වඩා හොඳට ඉටු වෙනවා කියලා හොයාගෙන තියෙනවා. ඒ කියන්නේ නම්‍යශීලී බවයි මිනිස්සු එක්ක ගැවසෙන්න ලැබෙන අවස්ථාවයි දෙකම නිසා වෙන්නේ නැති. වෙන්න පුළුවන්. ඒක හොඳ සමබරතාවයක් වගේ. ඒත් ඉතින් මේ න්‍යායට විවේචනක් තියෙනෝ නේද? හැමෝම මේක එකහෙලා පිළිගන්නේ නැහනේ. නෑ විවේචන තියෙනවා. ඒක ප්‍රධාන එකක් තමයි මාස්ලෝ මේ ස්වයං සාක්ෂාත්කරණය වුණු අය කියලා අධ්‍යයනය කළේ. එයා පෞද්ගලිකව අගය කරපු බොහොම සීමිත පිරිසක්. ගොඩක් වෙලාවට උගත් සුදු පිරිමි අය. එතකොට ඒක හැමෝටම පොදු කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නය එනවා. ඔව් ඒක ආත්මීයයි කියනවා. ඒ වගේම මේක බටහිර පුද්ගලවාදී සංස්කෘතියට බරයි කියලා චෝදනාවක් තියෙනවා. සමූහයට මුල් තැන දෙන සංස්කෘතිවල මේ පිළිවෙල වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම අර දැඩි අනුපිළිවෙල ඒකට මොකද කියන්නේ? ඒකත් ගොඩක් ප්‍රශ්න කෙරෙනවා. දුප්පත්කම ඉන්න කෙනෙකුට වුණත් ආදරය සම්බන්ධතාව වැදගත් වෙන්න පුළුවන් නේද? සමහර විට ආරක්ෂාවටත් වඩා. ඒක ඇත්ත. අර ටෙයි සහ ඩීනර් කරපු ලොකු අධ්‍යයනයක් තියෙනවා රටවල් 123ක. ඒකෙන් කියුනේ ඔව් මේ වගේ පොදු අවශ්‍යතා තියෙන ගහමොටම වගේ. ඒත් අර මාස්ලෝ කිපු දැඩි අනුපිළිවෙල නෑ කියලයි.
ඒ කියන්නේ එකක් සම්පූර්ණ වෙන්න ඕනේ නෑ ඊළඟ එක දැනෙන්න. ඒව වෙන්න පුළුවන්. අවශ්‍යතා කීපයක් එක සැරේ වැදගත් වෙන්නත් ඒව වෙන වෙනම අපේ සතුටට බලපාන්නත් පුරුවන්. වෙනත් න්‍යායනුත් තියනවද මේ ගැන කතා කරන්න? ඔව්. ඇල්ඩර්ෆර්ගේ ERG න්‍යාය වගේ ඒවා තියෙනවා. ඒකෙන් කියන්නේ පැවැත්ම, සම්බන්ධතාව සහ වර්ධනය කියලා අවශ්‍යතා තුනක්. ඒවා එක සැරේ හෝ වෙනස් පිළිවෙලකට වැදගත් වෙන්න පුළුවන්. වඩා නම්‍යශීලී. හරි. මානසික සෞඛ්‍ය පැත්තෙනුත් වෙනස් මත තියෙනවා කිව්වා නේද? ඔව් සමහර පර්යේෂණ වලින් කියවෙනවා විශේෂයෙන්ම මානසික සෞඛ්‍ය ගැටලු එක්ක සමහර වෙලාවට අර ආරක්ෂාව පිළිබඳ හැඟීම ශාරීරික අවශ්‍යතාවලටත් වඩා මුල් තැනට එන්න පුළුවන් කියලා. ඒකත් හිතන්න දෙයක්. එහෙමයි. ඉතින් මේ ඔක්කොම කතා කරාම මාස්ලෝගේ මේ දූරාවලියේ විවේචන තිබුණත් සීමාකම් තිබුණත් මිනිස් අභිප්‍රේරණයේ තේරුම් ගන්න හොඳ ආරම්භක ලක්ෂයක් වගේ නේද? අනිවාර්යෙන්ම ඒක වැදගත් රාමුවක් මූලික පැවැත්මේ ඉඳන් ඉහළම හැකියාවන් දක්වා යන ගමනක් යන අදහසක් දෙනවා. ඒතෙන් එක නීතියක් වගේ බලාමත කරන්න බෑ. ඒක මාර්ගෝපදේශයක් විතරයි. නවීකරණය වෙලා තියෙනවා විවේචන තියෙනවා ඒත් අර මූලික අවශ්‍යතා ස්තර ඒවායේ පිළිවෙල හැමව නැතත් ඒවා හඳුනා ගැනීම වැදගත්. ඒක ඇත්ත. මේ අවශ්‍යතාවල නම්‍යශීලී බව තේරුම් ගැනීමත් වැදගත් වෙයි. හරියට.